Konnichiwa. Welcome back our channel. ඉතින් අද අපි ගේන්නේ යන්නේ Q&A. ඉතින් මේකේ වෙන්නේ මොනවද කියලා ඉතින් කට්ටියම දන්නවනේ. මේක වෙන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න, ජපානයේ සම්බන්ධ ප්‍රශ්න ඔයාලා කමෙන්ට් කරලා අපෙන් අහලා තියෙනවා. ඉතින් අපි ඒවට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අපි මෙහෙට ආපු විදිය කිව්වොත් ඒකත් අහලා තිබ්බ ප්‍රශ්නවල නැත්තම් මේ වැල්වට අරන් කියනවා කියලා හිතන්න එපා. ප්‍රශ්නවල කට්ටිය අහලා තිබිච්ච ඒවා තමයි කියන්නේ. මේ එක ප්‍රශ්නයක් තිබ්බා අපි මෙහෙට ආවේ කොහොමද කියලා. ආවේ ඇත්තටම අපි 2024 අප්‍රේල් මාර්තු වගේ තමයි ලැන්ග්වේජ් එක කරන්න ගත්තේ, ජපාන් ලැන්ග්වේජ් එක. එතකොට ඒ කාල සීමාව තුළ අපි එක්සෑම් එකක් N5 මේක තියෙනවා ලෙවල්ස් ටිකක් N5 N4 N3 ඒ ලෙවල්ස් ටික දාගත්තා. ගොඩ දාගත්තා. ඊට පස්සේ අපි ඇප්ලයි කරා ස්කූල් වලට. ඊට පස්සේ තමයි මෙහි ආවේ. ඉතින් අපි ක්ලාස් ගියේ, අපි දෙන්නම ගාල්ලේ. අපි ක්ලාස් ගිය තැන කිව්වොත් ගෝල් ජැපනීස් ලැන්ග්වේජ් ස්කූල් ආයතනයෙන් තමයි අපි මෙහෙට ආවේ. ඒක මතක් කරලා ඉන්න බෑ. අපි ආපු තැන කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් නෙවෙයි. අපි ආවේ එතන හින්දා ගාල්ලාවට ඉන්න ගොඩක් කට්ටිය සර් ගැන දන්නවා, සර් ක්ලාස් යනවා. නොදන්න අයටත් දැනගන්න මේක කිව්වේ. අපි ඒ ආයතනයෙන් තමයි ජපානයට ආවේ. එක අහලා තිබ්බ ගොඩක් කට්ටිය. මුලින්ම ගත්තොත් අපෙන් අහලා තියෙනවා වීසා කැටගරි මොනවද? ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ කියලා. ඒ ගැන ඔයාම කියන්නකෝ බලන්න. ඉතින් ගයිස් වීසා මාර්ග ගැන කිව්වොත් මම ඒක ටග් ගාලා ඔයාලට තේරෙන විදිහට මම දන්න තරමින් කියලා දෙන්නම්. අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු තියෙනම් ඒක හදන්න. මම දන්න දේ දන්න ඇත්ත ටික කියන්නම්. මුලින්ම කතා කරමු ගොඩක් අය එන්න දඟලන ජපානයට එන්න දඟලන වීසා එකක් තමයි SSW වීසා එකක් කියන්නේ. ඉතින් SSW කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් මම මේක ටග් ගාලා තේරෙන විදිහට කියලාගෙන යන්නම්. ලැන්ග්වේජ් එක ගත්තොත් සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් JLPT එක්සෑම් එකනේ. ස්ටෑන්ඩඩ් ජපන් එක්සෑම් වල. තොර ඒ ස්ටෑන්ඩඩ් එක්සෑම් වල N5 ලෙවල් එකයි N4 ලෙවල් එකයි අතරේ තියෙනවා JFT කියලා එක්සෑම් එක. ඒක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම SSW වෙන කෙනෙක් නම්. ඊට අමතරව තමන් යන කැටගරි එක අනුව ස්කිල් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ස්කිල් ටෙස්ට් එක කරන්න ඕනේ. ඉතින් එහෙම තමයි SSW මෙහෙට එන්න වෙන්නේ. තෝඩ ගයි සැලරිය එක ගත්තොත් සැලරේ එක ඇවිල්ලා යෙන් 1,60,000ක් 2,30,000ක් අතර ප්‍රමාණය තමයි සැලරියක් ගන්නේ. ඒක ඔයා එනකොට ඔයා ඇග්‍රිමන්ට් එකේ තියෙන ගාන ඒ විදිහටම හම්බෙනවා. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක තමයි සැලරි එක ගැන කිව්වොත්. ගයිස් එතකොට මේ SSW එකේ කැටගරීස් ගොඩක් තියෙනවා. ඔයාලට ජොබ් යන්නව කිව්වොත් ඊට පස්සේ මේකේ අහලා තිබ්බා SSW ඇවිල්ලා ඉන්න පුළුවන්ද? SSW ඇවිල්ලා ඉන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඇත්තටම මේ වීසායකට කොච්චර වේදන් වෙනවද කියන එක නම් මම ඒ සම්බන්ධව නම් ලොකු දැනුමක් නැහැ. බොරු කියන්න බැහැ නේ. ඒකින්ද මම ඒ සම්බන්ධව දන්නේ නැහැ කියලා කියනවා. ලෝන් දාලා එනවා නම් ටිකක් අමාරුයි වැඩේ කරන්න. මොකද අපාර්ට්මන්ට් වලටයි ඔයාලා කන බොන දේවල් වලටයි ඊට පස්සේ ටැක්ස් වලටයි කැපුණාට පස්සේ පොඩි ගාණක් වගේ ඉතුරු වෙන මෙහි වියදම ගොඩාක් සැරයි. ඊළඟට ට්‍රේනින් වීසා කිව්වොත් මම පොඩ හේතු නැහැ කොහොමද හිතනවා. ට්‍රේනින් වීසා ගත්තොත් ට්‍රේනින් වීසා වල සාමාන්‍යයෙන් SSW වලට වැඩි අඩුයි. නමුත් ඒ හා සමානව යන්න පුළුවන්. ට්‍රේනින් වීසා වලට පඩි අඩුයි. සාමාන්‍යයෙන් යෙන් 1,60,000 ඉඳලා යෙන් 1,02,000 වගේ අතර තමයි තියෙන්නේ. හැබැයි ඒකට ට්‍රේනින් වීසා එකට ඔයාලට නැහැ ඇග්‍රිමන්ට් එකක්. මේ කාලේ වෙනකම් මෙහෙම වැඩ කරන්න ඕන, මේ කාලේ වෙනකම් මෙහෙම වැඩ කරන්න ඕන. ඔයාලට අවුරුදු 5යි නේද? ඔව් උපරිම අවුරුදු 3 වදින ඒවත් තියෙනවා. ඒක ඔයාලට රිනිව් කරන්න පොඩ්ඩක් අමාරුයි මම දන්න තරමින්. SSW එක රිනිව් කරන්න ටිකක් සාමාන්‍යයෙන් පුළුවන්. ට්‍රේනින් වීසා එක රිනිව් කරන එක සාමාන්‍යයෙන් අමාරු දෙයක්. ඒකේ පඩිය ටිකක් අඩුයි. ඇත්තටම ඔයාලා ට්‍රේනර්ස්ලා වශයෙන් එන්නේ ට්‍රේනින් වීසා කියන්නේ ඒකනේ. ඒතකොට ඒකේ
යනවයි කියන එකනම් අමාරු දෙයක්. හරිගයි සීළඟට අපිට කතා කරන්න තියෙන්නේ ස්ටඩන්ට් වීස එක. එකන්නේ අපි දෙන්න ඉන්න වීස එක. ඉතින් මේකට අපි අර මුලින් කිව්ව වගේම ලැංවෙජ්ජෙක් කරලා ස්කුල් එකට ඇප්ලයි කරලා තමයි මෙහිට එන්න ඕන. ඉතින් සාමාන්‍යෙන් ඉස්සරනම් බැලුවෙන හැ දැන් අනිවාරම ලැංවෙජ්ජ බලනවා N5 හරි N4 හරි ලෙවල් එක අනිවාරම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාදාන වීසා එක රිජෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒක හින්දා මතක ඇතුව අනිවාර්යෙන් ඒ ලෙවල් එකක් ඔයාලා ගොඩ දාගන්න. ඊට පස්සේ වත්කම් කියන දේ පොඩ්ඩක් බලපානනේ. ඔව් වත්කම් පෙන්න අනිවාර්යෙන්ම මෙහෙ ඉස්කෝලේට ඇවිල්ලා ඔයාලා ඉගෙන ගන්න කියන්නේ ඔයාලගේ අනිවාර්යෙන්ම මේ වත්කම බලනවා. ඉතින් ඒක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒකට ගොඩක් අය ඉතින් දන්නවා ඒක ෂෝමනි කරනවා. ඉතින් සාමාන්‍ය මුල් අවුරුද්දට ගොඩක් ගක්කෝවල ගොඩක් ඉස්කෝලවල වෙන්නේ මුල් අවුරුද්දට ඔයාල ඉන්ෂුරන්ස් සල්ලි ඒ හැමදේම ගෙවනවා. ඊළඟ අවුරුද්දට ඔයාලා මෙහෙ ඇවිල්ලා තමයි හම්බ කරන්න ඕනේ. ඉතින් දැන් අපි ගෙවාගෙන යන්න ඕන. ඔව් දැන් අපි දෙන්නත් එහෙම තමයි. මුලින් පළවෙනි අවුරුද්දට දුන්නා. දැන් මේ අවුරුද්දට පාර්ට් ටයිම් එකක් කරන ගමන් ඒ සල්ලි ටික හොයන ගමන් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගොඩාක් ඉස්කෝලවල 70 80යි. කොළ 70යි කොළ 80යි කියන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අවුරුදු දෙකක් ස්ටඩන්ට් මෙහෙ ඉන්නවා. ඊට පස්සේ ඔයාලා කැමති නම් ජොබ් එකකට මාරු වෙන්න පුළුවන්. ගොඩක් ඉස්කෝල වලින් ඒවට කැමතිත් නෑ. මොකද ඉස්කෝලේ ග්‍රේඩ් එකක් තියෙනවා. ඔයාලා ඒ ග්‍රේඩ් එක අප්ඩේට් කර කර එක මට්ටමක තියාගන්න තමයි ඉස්කෝලේ කැමති. ඒක හින්දා ඔයාලට ජොබ් එකකට යන්න පුළුවන් අවුරුදු දෙක ඉවර වෙලා. එහෙම නැත්නම් ටෙක් කොලෙජ් එකකට හරි යුනිවර්සිටි එකකට හරි ඔයාලට අනිවාර්යෙන්ම යන්න වෙනවා. එතකොට ඒකට ගිහිල්ලා ඔයා කැමති සයිඩ් එකකින් කැමති දේවල් කියන්නේ ඔයා කැමති සබ්ජෙක්ට් එකකින් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන ඒක යුනිවර්සිටි එකට ගියා කියලා හිතමු. ඒ යුනිවර්සිටි එක මත තමයි ඔයාගේ යුනිවර්සිටි එකට යන ෆ්‍රී එක පදනම් වෙන්නේ. ඒ කියන්නේ යුනිවර්සිටි එක තියෙන්නේ කොහෙද? එතකොට යුනිවර්සිටි එක තියෙන අවුරුද්ද ඒ කියන්නේ අවුරුදු 2ක්ද අවුරුදු 3ක්ද අවුරුදු 4ක්ද ඊට පස්සේ ඔයා කරන කෝස් එක. ඔයා අපි හිතමු බේකරි ඇන්ඩ් පේස්ට්‍රි ඒ වගේ සයිඩ් එකකට කුකින් පැත්තට යනවා නම් ඒකට වෙනම ගාණක්. ඔයා බිස්නස් කරනවා නම් ඒකට වෙනම ගාණක්. වාහන සම්බන්ධ කරනවා නම් වෙනම ගාණක්. ඒක මත ඔයාගේ අවුරුද්දේ ගාණ පදනම් වෙනවා. ඒක එක්කෙනාට වෙනස් වෙනවා. ඉතින් ඒතකොට සාමාන්‍යයෙන් අවුරුදු 2ක් මේක තමයි සාමාන්‍ය තියරිය. අවුරුදු 2ක් ඉස්කෝලේ යන්න ඕනේ. අවුරුදු 3ක් හෝ 4ක් හෝ 2ක් එක මත පදනම්. අපි හිතමු සාමාන්‍යයෙන් උදාහරණයක් ලෙස අවුරුදු 3ක්. ගොඩක් ඒවා අවුරුදු 3ක් තියෙනවා. අවුරුදු 2ක් ලැන්ග්වේජ් එක අවුරුදු 3ක් ඔය කියන්නේ ටෙක් එකක් හරි යුනිවර්සිටි එකක් හරි. එතන අවුරුදු 5ක් කැපෙනවා. ඒතර ඔයාලට ඒ අවුරුදු 5 ඇතුළත පාර්ට් ටයිම් කරන්න පුළුවන්, හෑන්ඩ් කෑෂ් කරන්න පුළුවන්. මේ දෙක කරන අයට කාල සීමාව ඇතුළත කරලා ගෙදරටත් යවන්න තියෙන දෙයක් අපි හිතමු. හැමෝම සල්ලි තියන අය එන්නේ නැහැනේ. ඒක හින්දා තමන්ගේ ප්‍රශ්න නිසා එන්නේ. ඒ ප්‍රශ්න විසඳගෙන ඔලු උස්සනකම් ඒ කාලය ඇතුළත ඔයාලට ගේමක් ගහගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ආය ඔයාලට වීසා එක රිනිව් කරන්න තියෙන්නේ ජොබ් වීසා එකකට. ඉතින් ඒක ඔයා යුනිවර්සිටි එකේ කරන සබ්ජෙක්ට් එක මත පදනම්ම තමයි ඔයා ඒකට හරියන ජොබ් එකක් කරන්නත් ඕනේ. ඕක තමයි ස්ටුඩන්ට් වීසා වල තියරිය. ඊළඟට අපිට තව කතා කරන්න එක දෙයක් තියෙනවා බිස්නස් වීසා එක. බිස්නස් වීසා එක කියන්නේ සාමාන්‍ය ඇත්තටම සාමාන්‍ය කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බිස්නස් වීසා එකක් කරන්න තමන් සතුව තියෙන වත්කම කොළ 500ක් තියෙන්න ඕනේ. ඊට අමතරව ජපානයේ තමන්ගේ නමට ලෑන්ඩ් එකක් තියෙන්න ඕනේ. ඊටත් අමතරව එක් සේවකයෙක් ඉන්න ඕනේ පූර්ණ වශයෙන්. එයාට ටැක්ස් කපලා එයාගේ යටිතල පහසුකම් සපුරලා සේවකෙක් විදියට එක්කෙනෙක් අනිවාර්යෙන් බඳව ගන්න ඕනේ. ඔන්න ඔය කාරණා තුන සපිරෙනෝ නම් ඔයාලට බිස්නස් වීසා එකක් කරන්න පුළුවන්. ඔය කාරණා තුන ඔයාලට කරගන්න පුළුවන් නම් බිස්නස් වීසා එකක් කරගන්න ඔයාලටත් පුළුවන්. මෙන්න මේ ඔක්තෝබර් මාසේ වෙනකම් විතරයි හැබැයි. මතක් කිරීමක් කරන්න ඕනේ ඒක. මේ සිද්ධිය දන්න අය ගොඩක් ඉන්නවා. නොදන්න අයට දැනගන්න තමයි කියන්නේ. ළඟදී ජපානයේ ආණ්ඩුව පෙරළුණා. අලුත් ආණ්ඩුවක් දැන් තියෙන්නේ. ඉතින් ඒක හින්දා යාලා අලුතෙන් නීතියක් ඉදිරිපත් කරලා තියෙනවා. මම කලින් කිව්වේ බිස්නස් වීසා එකක් ගන්න කොළ 500 ඕනේ. දැන් අලුත් නීතිය අනුව ඔක්තෝබර් ඉඳලා කොළ 3000ක් ඕනේ. 6 ගුණයකින් අඩියලා තියෙනවා. ඒක
අලුතෙන් බිස්නස්සයක් පටන් ගන්න ඉන්න අයට සෝසෑඩ් ඉතින් කියන්න වෙනවා කොළ 500 තිබිච්ච 6 ගුණකින් වැඩි කළ කොළ 3000ක් ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් අලුතෙන් පටන් ගන්න ඉන්න අයට සෑඩ් තමයි ඉතින්. තා එක කාරණයක් තියෙනවා ගයිස්, තව එක දෙයක්. ඒ තමයි ඔයාට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්ද කියලා බලනවා. ඒක බලන්නේ ඔයාට මේ බිස්නස් එක සම්බන්ධයෙන් හරි ඒ ෆීල්ඩ් එක සම්බන්ධයෙන් ඔයාට මොනවම හරි ඩිග්‍රියක් තියෙද කියලා අනිවාර්යයෙන්ම බලනවා. ඒ ඩිග්‍රියක් ඔයාට ඒ පැත්තෙන් තියෙනම් අවුලක් නැහැ. ඉතින් ඔන්න ඔය කිව්වා වගේ ලෑන්ඩ් එකක්, සේවකයෙක්, ඊට අමතරව ඔයාට ප්‍රාග්ධනය ලෙස කොළ 3000ක් සහ ඔයාට ඒ බිස්නස් එක සම්බන්ධයෙන් ඩිග්‍රියක් තියෙනවා නම් බිස්නස් වීසා එකක් කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඉතින් බිස්නස් වීසා එකක හඳුන්වන්න තියෙන දේවල්. ගයිස්, ඊළඟ වීසා කැටගරි එක තමයි අන්තිම කැටගරි එක ඩිපෙන්ඩ් වීසා. ඩිපෙන්ඩ් වීසා කියන්නේ ඔයා ලංකාවෙන් මෙහි එනකොට මොනයම් හෝ කැටගරි එකක SSWද ජොබ්ද ස්ටුඩන්ට්ද ඕන කැටගරි එකකින් මෙහි එනකොට බැඳලනං ඉන්නේ ඔයා බැඳලනං ඉන්නේ බැඳලනං ඉන්න ගයිස්. ඔයා බැඳලනං ඉන්න ගයිස්. ඔයාලට පුළුවන් ඩිපෙන්ඩ් වීසා දාන්න. දැන් මම හිතමු මෙයා ලංකාවේ මම මෙයා බැඳලනං ඉන්නේ. මම මෙහෙ ඇවිල්ලා වැඩ කරගෙන යන අතර කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ. ඉතින් හොඳේ තමන්ගේ කැරක්ටර් චරිත සාතිකය හොඳට තියෙන්න ඕනේ. ඒක මෙහි මනින්නේ බිල් වලින් සහ මෙහි නඩු නැති වෙන තරමට හොඳයි. ඕක තමයි වීසා වර්ග ගැන කියන්න තියෙන්නේ. ඉතින් අපි දැන් යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා කපල් එකක් විදිහට මෙහි ඇවිල්ලා වැඩ කරගෙන යන්න පුළුවන්ද කියලා. පුළුවන් අපි දෙන්න වැඩ කරගෙන යන්න. ඉතින් මට ඒකට දෙන්න තියෙන උත්තරය තමයි guys පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලා අහන්න ඕන එක ඔයාගේ පාර්ට්නර්ගෙන්. ඔයාලා දෙන්නට ඉස්සරහට යන්න පුළුවන්ද? ඔයාලා දෙන්නට එකට ඉන්න පුළුවන්ද? අනාගතේ එකට වැඩක් කරගන්න පුළුවන්ද කියන එක ඔයාට අහන්න වෙන්නේ පාර්ට්නර්ගෙන්. කවුද මේ ප්‍රශ්නේ ඔබට ඇතුළත් කරේ? අනේ ඒක අවුලක් නැහැ, හොඳ ප්‍රශ්නයක්. මම මෙහාට පිළිවත් කරාට ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. දැන් අපිත් එන්න කලින් මාර විදිහට හිතුවා මේම එක්කෙනෙක් මේ ඉන්නවද, දෙන්න මෙහෙ ගිහලා කොහොමද කරන්නේ, හරි අමාරුයි. ඒක ලොකු බරක් ඔළුවට ඇත්තටම. අපි දෙන මුලින් හිතුවා ඩිපෙන්ඩ් වීසා එන්න ඕනේ කියලා. මෙයා ඇවිල්ලා මාව ගන්න එක් කියලා. ඊට පස්සේ මෙයාම කිව්වා නෑ දෙන්නම ස්ටුඩන්ට් දාමු කියලා. ඊට පස්සේ තමයි ස්ටුඩන්ට් දාමු. ඔව් ඒකින්ද ඒක ඇත්තටම මේ ප්‍රශ්නේ ආපු කෙනාට ඉතින් ලොකු බරක් ඇති ඔළුවට. ඒක මටත් තිබ්බ නැත්තේ නෑ. පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. හොඳට කල්පනා කරලා හොඳ විදිහට කරොත් පුළුවන්. ඊට පස්සේ අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. මෙහි මනි පිළිබඳව දාලා තියෙනවා. මනි පිළිබඳව මුදල් පිළිබඳව මෙහි යන රේට් එක අනුව මෙහි යන රේට් එක ඉතින් සාමාන්‍යයෙන් ලංකාවෙන් දෙකින් වැඩි කරාට පස්සේ මෙහි රේට් එක හදාගන්න පුළුවන්. මනී ගැන කියලා හල ඇත්තේ ප්‍රශ්නය ශුවරකටම වීසවලට හම්බෙන සැලරීස් තමයි ඔය හල ඇත්ති. මම එක පැදිලිම ලොකු කොටසක් කරගෙන කිව්ව ලොකු වෙලාව කරගෙන මනි පිළිබඳව කියන්න තියෙන්නේ ඒක තමයි. ඊළඟ ප්‍රශ්නයට අහලා තියෙනවා මෙහි ජීවන වියදම කොහොමද ජීවත් වෙන ලේසිද අමාරුද කියලා අහලා තියෙනවා. මොකද ඉතින් අමාරුත් නෑ ලේසිත් නෑ. ඒක ඉතින් ඒකත් එක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙනවා ප්‍රශ්නය. අපි යන වීසා එක යටතේ අපි කරන වැඩත් එක්ක ඒක ඉතින් එක එක්කෙනාට සාපේක්ෂයි අනුව වෙනස් වෙනවා. අපි දෙන්නට තියෙන විදිහ නෙමෙයි තව කෙනෙක්ට තියෙන්නේ. ඉතින් ඒක අපි දෙන්නට කියන්නත් බෑ. ඉතින් අපි දෙන්න නම් ඉතින් අමාරුත් නෑ ලේසිත් නෑ. නෝමල් එකේ යනවා. ඒක ඇත්තටම කිව්වොත් බැරි නැහැ. පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් ඇත්තම කතාව මෙහි මාර විදියට ජීවන වියදම වැඩි. ඇත්තටම ගත්තොත් වැඩි. ඔයාලා වෙන කන්ට්‍රි එකකට ගියොත් ඔයාලට ඉතුරු කරන්න පුළුවන්. මේක ඉතුරු කරනවා කියන එක ටිකක් අමාරු දෙයක්. හරි විදියට ගේමක් ගහගෙන අල්ලගෙන ගියොත් මේක ඇවිල්ලා සල්ලි කන්දක් තියෙන රටක් තමයි.
අනිවාරෙන්ම. හැබැයි ඔයාල නෝමල් විදියට එකම තැන ඉඳගෙන එකම විදියට ඉඳගෙන නෝමල් ජීවිතයක් මෙහි ගෙනියනෝ නම් මාන්සි වෙන්නේ නැතුව ඔයාට ජීවත්වෙලා ඉන්න පුළුවන්. කිසිම ඉතුරුවක් නෑ. ඔයාට ආස දෙයක් කරන්න බැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. අපෙන් තව එක්කෙනෙක් අහලා තියෙනවා අර වගේම ප්‍රශ්නයක්. ඔයාලා ස්ටුඩන්ට් ආව විදිය වීඩියෝ එකක් දාන්න කියලා තියෙනවා. ආවම මුලින්ම හිටපු විදිය අහලා තියෙනවා. කියන්නේ අපි දෙන්න වෙන වෙනම ඉන්නේ එකටදී ඉන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. අපි දෙන්න ඉන්නේ වෙන වෙනම. ඔව් ඒ කියන්නේ මේ අපිට ලංකාවෙන් ආපු විදිය කියන්නේ එහෙම වීඩියෝ එකක් නම් දාන්න බෑ. ඉතින් දැන් ඇවිල්ලා ඉවරනේ. ඒක නම් කරන්න අමාරුයි. මෙයා කිව්වාගේ දැනට නම් ඉන්නේ අපි දෙන්න වෙන වෙනම. පස්සේ අපි දෙන්න එක ගෙදරකට එන්න හිතාගෙන ඉන්නවා. දැනට ඉන්නේ වෙන වෙනම. එකට ඉන්න මෙහි ඇවිල්ලා දැන් මේ හිටපු ටික කාලෙට මම අත්තින්ත කියන්නේ මට තියෙන අත්දැකීම් අනුව මම කියන්න තියෙන දේ දෙන්නෙක් එක්ක කියන්නේ ඔයාලා පාර්ට්නර්ත් එක්ක එනවා නම් එහෙම එනවා නම් කොහොම හරි එකට ඉන්න. ඒක තමයි මට සජෙස් කරන්න පුළුවන් එකම දේ. කියන්නේ ඔයාලට දෙන්න පුළුවන් හොඳම උත්තරේ එකට ඉන්න. මාර විදියට වියදම මේ කොස්ට් එක අඩු කරගන්න පුළුවන් ඔයාලට මාර විදියට. බිල් වල එහෙම ගොඩක් අඩු වෙනවා. ඉතින් දෙන්නේ වෙන වෙනම පට්ටම විදියට අඩු වෙනවා. බිල් වැඩි. වෙන වෙනම ඉන්නකොට ටිකක් ගාණ වැඩි. දැන් අහන්න එපා අයියා අපි දෙන්න එහෙනම් වෙන වෙනම ඉන්නේ කියලා. ඒකට හේතුව ඉතින් අපි දෙන්න බැඳලා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් දෙකට ඉන්න බෑ. පෞද්ගලික ප්‍රශ්න මත අපි දෙන්න වෙන වෙනම ඉන්නවා. දැනට ඉන්නවා. ඉස්සරහට අපි දෙන්න තීරණය කළා එක ගෙදරකට එන්න හිතාගෙන ඉන්නවා. තාම ඉතින් ඒක ලොකු විතර නෑ. අපි ඉස්කෝලේ යන හින්දා මෙහෙම වෙන වෙනම ඉඳගෙන අපි දෙන්න බැඳලා ආවේ නෑ. බැඳලා ඉන්නත් එපා කවුරුවත්. මං එච්චරයි කියන්නේ. හරිද? අත්දැකීමෙන් කියන්නේ. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. තව එකක් අහලා තියෙනවා කෙනෙක් ස්ටුඩන්ට් ඉන්න ගමන් මොනවා හරි කියන්නේ බිස්නස් එකක් ඔයාගේ අහලා තියෙන ප්‍රශ්නය අර්ථය ඒකයි. ස්ටුඩන්ට් ඉන්න ගමන් මොනවා හරි බිස්නස් එකක් කරන්න පුළුවන්ද කියන එක. කෙටිම උත්තරේ බෑ. මොකද එහෙම කරන්න බෑ. අපි අවිලින් ඉගෙන ගන්න අපිට මේ බිස්නස් කරන්න බෑ. හෝ ගයිස් ඉතින් කියන්න බැරුණානේ. ඉස්සරහට අලුත් වීඩියෝ ගොඩක් එනවා. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම සයෝනාරා.